දැන් මෙහෙමයි දැන් ඔයාලගේ විභාගයට සාමාන්‍යයෙන් දවස් 100ක් වගේ ආසන්න කාලයක් තියෙන 103ක් වගේ මම හිතන්නේ 100 කියලා හිතන්නකො හරි. දැන් ඒතර මේ අවසාන දවස් 100 ඇතුලේ ඔයා කොහොමද වැඩ කරන්න ඕන කියන එක ගැන චුට්ටක් හිතලා බලන්න. පළවෙනි දේ තමයි අර ඕව පැනික් වෙන්න එපා. කියන්නේ පැනික් වුණාට ප්‍රශ්නයක් නැහැ ඕව පැනික් වෙන්න එපා. හරි. එතකොට මොකක්වත්ම කරගන්න හම්බෙන්නේ නැහැ. හරි. ඔයා බලන්න එතකොට මේ ඉස්සරහා තියෙන දවස් ටික ඇතුලේ කියන්නේ ඔක ලොකු කාලයක් ඇත්තටම හරි. නිකන් ඔයා හිතන්න එපා මේ ලබන සති විභාගේ තියෙනවා වගේ එහෙම නෙවෙයි. හොඳ කාලයක් තියෙනවා. සහ ඔය කාලේ අවසාන දවස් 50 වගේ ගත්තොත් ගොඩක් වෙලාවට ඔයාට තියරි පැත්තෙන් කිසිම දෙයක් නැතුව ඔයා ගණන්ම හදන පේපර්ස්ම හදන තැනක ඉදීවි. හරි. ඒ නිසා අර පොසිටිව් මානසිකත්වයක ඉන්න මේ යන විදිහට මට වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම නැතුව බය වුණොත් එහෙම වැඩේ සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. පුළුවන් ටිකක් බැරි වෙන එක තමයි වෙන්නේ. හරි. එතකොට ඔයා ඉස්සෙල්ලම ඔය මේ දවස් 100 ඇතුලේ ඔයා දල වශයෙන් හදාගන්න නිකන් මේ තියෙන කාලය ඇතුළත මම මොන වගේ පේපර්ස් ප්‍රමාණයක් වගේ කරොත් හොඳයිද කියලා වගේ දල අයිඩියා එකක් ගන්න. ඒක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඔයා හිතන විදිහටම වෙන්නේ නැහැ වෙන්නත් පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ඒ පේපර්ස් අතර තියෙන්න ඕනේ මම අර කලින් සතියකත් කිව්වා වගේ මොඩල් පේපර්ස් තියෙන්න ඕනේ. විශේෂයෙන් ෆිසික්ස් ගත්තත් මොඩල් පේපර්ස් අපි කරන්න ඕනේ. මම මොඩල් කියන එක අදහස් කරන්නේ අර A level නොවන ඔයා යන ක්ලාස් එකෙන් ඔයාට දෙන පේපර් එකට. හරි. ඒතකොට මේ පේපර්ස් වල අලුත් ප්‍රශ්න තියෙනවානේ. ඒතකොට ඔයාට හිතන්න ඒ පේපර්ස් මාර වටිනවා. හැබැයි මොඩල් පේපර්ස් විතරක්ම තියෙන එක එච්චර සාර්ථක වෙන්නෙත් නැහැ. පාස් පේපර්ස් තියෙන්නත් ඕනේ. මොකද අපි හැම අන්තිම අවුරුදු කීපෙම දැක්කා ටිකක් වැඩිපුර අර පාස් පේපර්ස් වල අහලා තියෙන දේවල් ආය අහලා තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රතිශතයක් විතර ගත්තත් වැඩිපුර තියෙන්නේ පාස් පේපර්ස් වලින් ආව ප්‍රශ්න. ඒ නිසා ඒ ටික බලන්නේවත් නැතුව යනවා කියන එක ටිකක් ඕවර් කොන්ෆිඩන්ස් වගේ දෙයක් නේ. නිසා මම දැක්කා ඉතින් කලින් අවුරුද්දෙත් හොඳ ප්‍රතිඵල වලට ගිහපු ළමයින් එයාලගේ වැඩ පිළිවෙල ඇතුලේ කියනවා එයාලා පාස් පේපර්ස් ගොඩක් කරලා ගිය කියන එක. හරි. ඒ නිසා ඒ දෙකේ බැලන්ස් එකක් තියාගන්න. හැබැයි ඒක වුණත් ඔයාව අනවශ්‍ය විදිහට පැනික් කරන කාරණයක් වඩ පත් කරගන්න එපා. මොකද ළමයාගෙන් ළමයට පේපර්ස් කරන්න හදාගෙන ඉන්න ප්ලෑන් එක වෙනස්. සහ ළමයාගෙන් ළමයට විභාගයට යනකොට එයා කරලා ගිය පේපර්ස් ප්‍රමාණය වෙනස්. දැන් ඔයාගේ ප්ලෑන් එක හදනකොට සහ ඔයා මේ වැඩේ ඉස්සරහට කරගෙන යනකොට ඔයත් එක්ක ඉන්න සමහර යාළුවෝ ඔයාට වඩා අඩුවෙන් මේ වැඩි කරයි, සමහරු වැඩියෙන් වැඩ කරයි. හැබැයි නිකන් හිතන්නකෝ ඔයත් එක්ක ඉන්න යාළුවෙක් කියනවා මම නම් දැන් හැම දවසෙම පේපර් එකක් කරනවා. එතකොට ඔයා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙනවා. හරි. කියන්නේ තව කෙනෙක් වැඩ කරන දිහා බලන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සංසන්දනය කරන්න යාම තුළ සමහරක් විට ඔයා කරන වැඩේ ඔයාට නිකන් හිතනවා මම මේ කරලා වැඩක් නැහැ මට වඩා අනිත් උන් වැඩ කරනවා වගේ එකක් ඔයා කරන එකත් නොකර ඉඳීවි. ඒ නිසා වැදගත්ම කාරණාව තමයි තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. හරි. කෙනාට වෙනස් අවසාන කාලේ වැඩ කරන විදිය සහ කොතනකදීවත් කියවෙන්නේ නැහැ වැඩිපුර පේපර්ස් කරපු කෙනා තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. මොකද වැදගත්ම කාරණාව පේපර්ස් ගොඩක් කරනවා කියන එකට වඩා කරන පේපර්ස් ප්‍රමාණය හරි ගුණාත්මකව කරන එක. ඒ කියන්නේ පේපර් එකට පෙර සූදානමක් සහිතව හරියට ටයිම් කරලා සහ ඊට පස්සේ වැරදිච්ච දේවල් වලින් මොනවාද වැරදුනේ කියලා බලලා නැවත වතාවක් පොඩ්ඩක් ඒකෙන් තියරි ආවර්ජනය කිරීමක් හෝ කලින් නොතේරුණු කාරණාවක් අපිට පේපරෙන් ගොඩ දා ගන්න පුළුවන් නම් අන්න මරු. ඉතින් එහෙම කරන පේපර්ස් 5 වටිනවා නිකන් කලබලයට කරන පේපර්ස් 20කට වඩා. හරි. ඒ නිසා කොයි තැනකදීවත් Taman ඔය කියන්නේ ඔයාගේ ප්ලෑන් එක ඇතුළෙම ඉන්න. මොකද ඔයාට තියෙන කාලයයි ඔයාගේ ස්පීඩ් එක හැදෙන්න ඕනේ. නිසා හැමෝම කරන දේ කරන්න වාලේ කරන්න යන්න එපා. හරි. නිසා තමන්ට ගැලපෙන පේපර්ස් ප්‍රමාණයක් සතියට සෙට් කරගෙන යන්න. ඒතර අනිත් කාරණාව තමයි මේක. මම ඔයාලට කිව්වනේ. දල අයිඩියා එකක් තියාගන්න මේ දවස් 100 ඇතුලේ මෙන්න මේ කාලෙදී මම මෙහෙම දේවල් ටික ඉවර කරනවා. ඒතර මේ මාසෙදී මම මේ ටික ඉවර කරගන්නවා. මෙහෙම කියලා ප්ලෑන් එකක් තියාගන්න. ඒතර අවසාන මාසේ මම තියරි පැත්තෙන් මුකුත් ඉතුරු කරගන්නේ නැහැ. තනිකරම පේපර්ස් වලම දෙනවා වගේ දල අයිඩියා එකක් ඉස්සර තියාගන්න. ඊට පස්සේ හරි මේ දල අයිඩියා එක තියාගත්තට පස්සේ කියන්නේ දැන් ওই දල අයිඩියා එක ඇතුලේ මෙන්න මේ දේවල් අන්තර්ගතද කියලා බලන්න. ওই දල අයිඩියා එක ඇතුලේ තියෙන්න එපයි හැම විෂයකටම අදාළ ප්‍රැක්ටිකල් ටික ඔයා නැවත වතාවක් බලා ගන්නවා. ඊට පස්සේ මොඩල් පේපර්ස් ටිකක් පිළිවෙලට කරනවා. සබ්ජෙක්ට් තුනේම මොඩල් පේපර්ස් පිළිවෙලට කරනවා. එන් කරනවා නම් භාගයට කරන්න එපා. මොඩල් පේපර් එකට ඔයා යනවා නම් සූදානම් වෙලා යන්න කරන්න පසු විවරණය බලන්න සියල්ල කරන්න පිළිවෙලට. හරි. එතකොට අර ප්‍රැක්ටිකල් ටික බලනවා. අර පේපර්ස් ටික කරනවා. සහ එතකොට ඔයාලට තව තියරි ටිකක් ආවරණය කරගන්න තියෙනවා. ඒ ටික කවර් කරගන්න එතනදී. හරි. ඒ විදිහට මේ දල ප්ලෑන් එක ඇතුලේ ඒ ටික තියෙන්න ඕනේ. එතකොට දැන් එහෙම මේ දල ප්ලෑන් එක ඇතුලේ ඒ ටික තියෙනවා නම් එතනින් එහාට ඔයා ඒ දවස් 100 ගැනම හිත වද වෙන්න එපා. ඒ ලෝල් විභාගය ගැනම හිත වද වෙන්න එපා. අනේ මට මොන වගේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේද මම මේ ඉන්න මට්ටමත් එක්ක මට C3ක්ද ගන්න පුළුවන් B3ක්ද A3ක්ද ඕක හිත වද වෙන්න එපා. දන්නේම නැතුව අපි අර නිකන් මානසික උගුලක පැටලලා ඉන්නේ එතකොට. හරි ඕවා හිතේදී ඉන්නවා වැඩේ කරන්නේ නැහැ. එහෙනම් අර දවස් 100ට දල ප්ලෑන් එකක් හදාගත්තට පස්සේ එතනින් එහාට ඔයා කරන්න ඕනේ ප්ලෑන් එකට අනුව ඉන්න එකනේ. එතකොට ඔයාලට වැදගත් වෙන්නේ හරි එතකොට වැදගත් වෙන්නේ අද දවසේ මොනවද කරන්න කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා හෙට උදේ වැඩ පටන් ගන්නකොට ඔයා අනිවාර්යෙන් හෙට උදේ හරි ඊට කලින් දවසේ රෑ හරි අපි අර කලින් කියලා දිනවා වගේ
අපි හිතමු හෙට උදේ කියලා. හෙට උදේ ඔයා ප්ලෑන් එක ගහගන්න රයිට්. මං අද දවසේ මොනවද කරන්නේ? ඒ ටික පොඩ්ඩක් උදේ ලියා ගන්න පුළුවන් නම් කොලේක වටිනවා. මොකද ඒ දැන් ඔයා ඉන්නේ පොඩ්ඩක් මෙන්ටල් ස්ට්‍රෙස් එකක් එක්කනේ. එතකොට ඔයාගාව පොඩි ප්ලෑන් එකක් තිබ්බනම් අද දවසේ මම මෙන්න මේ ටිකට අචීව් කරගත්තා නම් මරු. මේ ටික මම කම්ප්ලීට් කරගත්තා නම් මරු කියලා පොඩි ලිස්ට් එකක් හදා ගන්නවා. ඒ ලිස්ට් එකේ පොඩි කරුණු උනත් දාන්න. කියන්නේ ලොකු කරුණු 3ක් තියෙනට වඩා පොඩි කරුණු 10ක් විතර තියෙනක වටිනවා. පොඩි කරුණු වලට කඩලා ඊට පස්සේ ඒ කොලේ ළඟ තියාගන්න. ඒක ඉවරණ වාරයක් ගන්න අර හරියක් දාන්න. මොකද ඒක මෙන්ටලි හරි ඔයාව සතුටු කරන්න ඒ කාරණා වුණත් වැදගත් වෙනවා. මොකද එතකොට ඔයා උදේ දාගත්ත ලිස්ට් එකේ කරුණු 10ක් තියෙනවා. ඕකෙන් 7ක් 8ක්වත් රෑ වෙද්දි සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා කියන්නේ ඔයා යන්නෙත් ඒ කියන්නේ ඔයා නින්දට යන්නේ සතුටින්. හරි හොඳට මතක තියාගන්න හොඳ ප්‍රතිඵලයකට යන ඕනිම ළමෙක් ඔය අර මානසික සතුට කියන එක තියාගෙන තමයි එතන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය විදිහට ඔයාව අර මෙන්ටලි වටන්න එපා. ඒක වට පාඩුයි. එහෙම වෙන්න දෙන්න එපා. ඉතින් අර මම කියන කාරණා කියන්නේ මමත් ඒක කරපු නිසා දන්නේ. එහෙම හැම දවසකම එහෙම ලිස්ට් එකක් හදාගත්තම ඒකට අර හරි දාද්දි මාර සතුටක් එනවා. හරි. ඉතින් අර සතුට කියන එක වැදගත් වෙනවා මේ වැඩේට. හරි. ඒ නිසා එහෙම බලන්න. ඒතකොට එතනින් එහාට මට දවස් 100ම ගැන හිතන්න ඕනේ නැහැ. අද දවසට කියන්නේ ඒ දවස් 100 ප්ලෑන් එක සක්සස් වෙන්න නම් අද මම කරන්න ඕනේ වැඩක් තියෙනවනේ. මම ඒ ටික ගැන විතර හිතන්න. ආයෙ ඕනනම් සතියෙන් සතියට පොඩ්ඩක් හිතනවා. සති වලින් ගත්තොත් තව සති 14ක් විතර ඇති මං හිතන්නේ. ඔයා එතකොට දල වශයෙන් හරි දැන් මේ සතියක් ගත කරාට පස්සේ අපසරක් බලන්න මේ සතිය ඇතුළත ඔයා හිතපු විදිහට වැඩේ වුණාද? එහෙම නොවුණා නම් ඒකට බලපෑප හේතු මොනවද? ඒවත් එක්ක ඊළඟ සතියේ ඒක වෙනස් කරගන්න. හරි. එහෙමම සතියන් එකපාර ඔය දවස් 100 ඉවරලා ඔයා සම්පූර්ණ සාර්ථකත්වයට එයි කියලා එහෙම හිතන් ඉන්න එපා. ඒක පඩි පෙලක් විතර දකින්න. ඒ සතිය තුල ඔයා සාර්ථකව ගත කරොත් එහෙම ඔය තියෙන කාලය තුල ඔයා හිතනවට වඩා වැඩ ප්‍රමාණයක් වට කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ නිසා හැමදේම අර ඒක අර මානසික උගුලකට අහු නොවි වැඩේ කරන්න තමයි තියෙන්නේ. ඔයා බලන්න ඔයාට ගැළපෙන ප්ලෑන් එකක් ඔයා හදා ගන්නවද කියලා. හරි. ඒකත් එක්ක වැඩේ කරගෙන යන්න සහ අර ගුණාත්මකව කරන දෙයක් බාගිර නොකර හරි සම්පූර්ණයෙන් කරන්න. ඒතර අනිත් කතාව තමයි ඒතර අර හැමදේම බදා ගන්න වගේ යන්න එපා. ඔය දැන් ඉස්සරහට එක යාළුවෝ එක දේවල් කරනවා. හරි. ඒක දැන් යාළුවෝ සෙට් එකක් එකතුලා ප්ලෑන් කරනවා. රයිට් අපි විභාග ප්‍රශ්න වල අන්තිම MCQ 10 ගානේ හැමදාම කරනවා. තව යාළුවෝ සෙට් එකක් ප්ලෑන් කරනවා. අපි ඉස්සල්ලා මේ විෂය ඉවර කරගෙන මේ විෂය එතනින් එහාට මේ විෂය කරනවා. මම ඒකනත් පොඩ්ඩක් කියලෙන්නම් අර සාමාන්‍යයෙන් ඒක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. මේ විෂය ඉවර කරන් ඊළඟ විෂයට යනවා වගේ දෙයක්. එහෙම කරන්න එපා. මොකද අන්තිම දවස් ටිකේ මං කියවනේ අර මෙන්ටලි පොඩ්ඩක් එහෙම වෙන එක බලපානවා. සමහර ළමයි ඉන්නවනේ මේ සති දෙක තනිකරම බයෝ කරනවා. හරි මොකක් හරි කියලා එක විෂයක් දාගෙන කරනවා. හරිද? ප්‍රශ්නයක් නැහැ. හැබැයි සති දෙක ඉවරනට පස්සේ ආයෙ පේපර් එක ලියද්දි නිකන් එයාට එනවා නිකන් අනේ දැන් මට කෙමිස්ට්‍රි අමතකයි. අනේ මට දැන් ෆිසික්ස් අමතකයි වගේ නිකන් අර පොඩි අර මෙන්ටලි බීතිකාවක් එනවා. හරිද? ඒක වෙන්න දෙන්න එපා. කියන්නේ සතියේ වැඩි බරක් එක විෂයකට දැම්මට කමක් නැහැ. අනිත් විෂයන් නොකර ඉන්න එපා. මං කියන්නේ ඒක. හරි? ඒකවත් චුට්ටක් බලන්න. හරිද? එතකොට තව ආයෝකට එකතු කරන්න තියෙන දේ තමයි මේ දවස්වල අමතක කරන වැඩි. මට නෙමෙයි කියන්නේ ඔයාලට. හරිද? මටත් අමතක වෙනවා ටික දැන් අමතක කරලා තිබ්බ හරි. අමතක වෙනවා වැඩි නිසා මම මේ කලින් උඩට කිව්වා. පොඩ්ඩක් ළඟ කොල කීපෙන් හදාගත්ත අත්පොතක් හරි තියාගන්න. මොකද එහෙන් මෙහෙන් තමයි ඔක මතක් වෙන්නේ. හරි? අද ගිහිල්ලා මේක කරා නම් හොඳයි කියලා හෝ මට අරටි කාලෙකින් බලන්න බැරුණානේ කියලා වගේ. හරි? එහෙම අමතක වෙච්ච දේවල් මතක් වෙන්නේ ඔයාට ඕනි වෙලාවට නෙවෙයි. ඔයා ගෙදර ගිහලා වැඩ කරන වෙලාව වාඩිලා මොනවද මං මතක් කරේ වගේ කියලා හිතුවට ඒක මතක් වෙන්නේ නැහැ. සමහරට මේ වෙලාව වෙන්න පුළුවන් ඔයාට මතක් වෙන්නේ කෙමිස්ට්‍රි වැඩක්. හරි? එහෙම දේවල් පොඩ්ඩක් ඒ වෙලට රක් ගාලා ලියා ගන්න තිබ්බනම් හොඳයිනේ. ඒ නිසා ෆෝන් එකේ මොකක් හරි නෝට් එකක් දාන එකක් හෝ එහෙම නැත්නම් කොළ ටිකකින් පොතක් හදාගත්තා ළඟ තියාගන්න නිතරම ඒක ලියන්න. හරි? ඒතර අද ගෙදර ගිහලා වැඩක් කරන්න හිතනවා නම් නැත්නම් ලබන සතියේ මේ ටික කරා නම් හොඳයි කියලා දැන් හිතනකොට ඒක පොඩ්ඩක් ලියන්න. ඒතර ගෙදරදී ඒ වැඩේ කරන වෙලාවට ඒක පොඩ්ඩක් බලලවට මම කරන්න පුළුවන්. ඒ දේවල් ටික බලන්න. ඒතර අවසාන කාලය තුල ඔය ටිකත් එක්ක වැඩේ කරගෙන යන්න. සහ අර අනවශ්‍ය විදිහට නිදි මරන්න එපා. හරි? සාමාන්‍යයෙන් පැය 6ක නිින්ද කියන එක මාර විදිහට වැදගත් වෙනවා. ළමයෙක්ට කියන්න පුළුවන් නෑ ඉතින් ඔය සර් ඔහොම කිව්වට ප්‍රතිඵලය දාපුවම අන්තිමට මම රෑ නිදි මරාගෙන තමයි කරලා තියෙන්නේ කියලා. හරිද? දැන් මම හිටපු තැන දන්නවා ඔයා. හිටපු තැන ඉඳලා ගියපු තැන දන්නවා ඔයා. හරි? එහෙම වැඩක් කරද්දී මම දැන් ඔය කියන විදිහට මේ නිදි මැරීම කියන එක මාර වැදගත් වුණා නම් මම හරිනම් නිදාගන්නෙම නැතුව මේ වැඩේ කරා වෙන්න බෑ. හරිද? එහෙම වෙන්න බෑ. එහෙම නෑ. හරිද? මම ස්ට්‍රික්ට්ලි අනුගමනය කරපු දෙයක් තියෙනවා. මේ පැය 6 නිදා ගන්නවා කියන්නේ. මොකද මේ පැය 6 නිදාගත්තම මං ඇහැරලා ඉන්න වෙලාවේ ඇත්තටම මම සිහියෙන් ඉන්නේ. හරි? මොකද මම ඕන තරම් දැකලා තිනවා. එහෙම ඒ වෙලාවේ නිදා ගන්න නැතුව වැඩ කරපෙවුන් අර ඊළඟ දවසේ උදේ ඇවිල්ලා ක්ලාස් එකේ ඉන්නකොට නිකන් මලමිනී වගේ. හරිද? ඒක ගානක් හිතන්න ඒව දේවල් කරන්න බෑ. ඇහැරලා ඉන්නෙත් බොහොම අමාරුයි. නිසා අර ඇඟට දුක දීගෙන මේක කරන්න එපා. ඉතින් අර අපි අපේ ධර්මයේ තුලත් තියෙනවානේ මේ මැදුම් පිළිවෙත තමයි ගැලපෙන්නේ කියන එක. ඒක තමයි ඇත්තම කතන්දරය. හරිද? ඒ නිසා මේ දුෂ්කර ක්‍රියා කිරීම නෙමෙයි සාර්ථකම දේ. හරි? මැද ඉන්න තරමට අපිට හිතන්න පුළුවන්. මොකද මේ දේවල් මේ කටපාඩම් කිරීමෙන්ම කොට දාන්න බෑනේ. හැම විෂයක්ම හිතන්න පුළුවන් වෙන්න බෑ. ඒකට වා සිහියෙන් ඇහැරලා ඉන්න ඕන. හරි? ඉතින් ওই ටිකත් පොඩ්ඩක් බලන්න. හරි? වැඩේ කරගෙන යන්න.